හරි සුබම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කට්ටියට මේ නම් ඔන්න අදත් අලුත් වීඩියෝයක් කරනවා. අද මම කතා කරන්නේ YouTube thumbnail එකක් කොහොමද ඔයාලා හරියට හදාගන්නේ කියලා. මේකටත් අපි වෙනදා වගේ පාවිච්චි කරන්නේ Adobe Photoshop තමයි. මේක පාවිච්චි කරලා කොහොමද අපි YouTube thumbnail එකක් හදාගන්නේ කියලා අපි අද වීඩියෝෙන් බලමු. ඔයා YouTube channel එකක් කරනවා නම් එහෙම නැත්නම් YouTube channel thumbnails හදලා දීලා business එකක් කරලා ආදායමක් ගන්නවා නම් එහෙම නැත්නම් graphic designing කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් වටිනවා කියලා මම හිතනවා. අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඊට කලින් කියන්න ඕනේ ඔය channel එකට අලුත් වෙනනම් channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මොකද මම ඔයාලට වටින වීඩියෝස් ගොඩක් මේ වෙනකොට ගෙනත් දීලා තියෙනවා. frequency separation ගැන A to Z මම මේක කතා කරලා තියෙනවා. wedding album design ගන්න කතා කරලා තියෙනවා. Premiere Pro ගැන කතා කරලා තියෙනවා. thanks card designing ගැන කතා කරලා තියෙනවා. photo retouching ගැන කතා කරලා color correction කරගන්නේ කොහොමද කියලා කතා කරලා තියෙනවා. Adobe Bridge එක පාවිච්චි කරලා කොහොමද photo edit කරන්න support එකක් ගන්න කියලා කතා කරනවා. ඒ වගේම තවත් වීඩියෝ රැසක් ඔයාලට මම ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉස්සරහට මම ඔයාලට ප්‍රීමියම් ප්ලගින්ස් ෆ්‍රී දෙන්නත් බලාපොරොත්තු වෙනවා. මම සල්ලි දීලා ගත්ත ප්ලගින්ස් මම ඔයාලට ෆ්‍රී දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රීසෙට් කරා මම ෆ්‍රී දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. හරි මෙන්න මේ විදිහට අපි අද කොහොමද බලමු YouTube thumbnail එක design කරන්න කියලා. YouTube thumbnail එක design කරනවා ඉස්සලාම යන්න ඕනේ මෙන්න මේ file කියන එකට ගිහලා file new එකක් new කියන එකට ගිහිල්ලා මෙතනින් film and video කියන එකට යන්න. ඊට පස්සේ මෙතන 1280 720 කියලා පෙන්නලා තියෙන එකක්. අන්න ඒක click කරලා ඒ canvas එක open කරගන්න අංක 1. ඊට පස්සේ ඔයාගේ අදාළ ෆොටෝස් තුන මේකට අප්ලෝඩ් කරගන්න. ඉස්සෙල්ලාම මම අරන් තියෙන මේකේ AI වලින් තමයි මම ජෙනරේට් කරලා අරන් තියෙන්නේ. ඔයාටත් AI වලින් ජෙනරේට් කරගන්න විදිහක් දැනගන්න ඕන නම් වීඩියෝ එකක් මම අරන් ඉන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම කොහොමද එක් කරන්නේ කියලා ඔයාට වීඩියෝ වලින් අරන් ඉන්නම්. මම මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගත්තේ Pixels වලින්. මේක මම Canva එකේ තිබ්බ ෆොටෝ එකක් තමයි මම මේකට අරන් තියෙන. ඔයාට පුළුවන් Google එකෙන් එහෙම නැත්නම් Google එකෙන් Pixels එකෙන් free pic එකෙන් මේ වගේ images download කරගන්න. හරි ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට අවශ්‍ය image එක background එකට ගන්න ඕනේ. image එක ඉස්සලාම මේ මෙතන ගෙනත් දාගන්න. ගෙනත් දාලා ඔයාගේ size එක හදාගන්න ඔයාගේ canvas එකට අදාළ විදියට. හරි මම මෙන්න මේ විදියට හදාගත්ත. මෙන්න මේ grid ටික ඔයාට ඕන නම් අයින් කරගන්න. මොකද මේ grid වලින් එහාට font දාන්න එපා කියලා තමයි මේ ඒ කියන්නේ අකුරු දාන්න එපා කියලා තමයි මේ grid ටික දීලා තියෙන්නේ. මොකද ඒවා පේන්නේ නැහැ කියලා වීඩියෝ එකේ සමහර වෙලාවට කැපිලා යන්න පුළුවන් කියලා. නමුත් මේ YouTube thumbnail එකේදී මේක ඕනේ නැහැ. YouTube thumbnail එක කොහොමත් fullම පේනවා. ඒක නිසා මේක නෑ කියලා ගැටලුවක් නැහැ. හරි ඉස්සලාම canvas එකට මේ image එක දාගත්ත. ඒකට අදාළ විදියට resize කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතනින් මෙන්න මේ කොටස මම select කරගත්ත. දෙපැත්තෙන්ම shift එක ඔබාගෙන සිලෙක්ෂන් එක දාගත්තාම මේ විදිහට දෙපැත්තම ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා feather එකක් දෙන්න. මේකට මම මේකට feather එක 50ක් විදිහට දෙනවා. දීලා ඔයා control J ගහන්න. J ගැහුවට පස්සේ ඔයාට ඒක වෙනම layer එකක් විදිහට මේ canvas එකට එනවා. ඔයාගේ layer palette එකට එනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ select ගියා, blur ගියා, motion blur කියන එකට යන්න. motion blur එකට ගිහිල්ලා ඔයාට ඕන විදිහට මේක හරවලා ඔයාගේ blur එක හදාගන්න පුළුවන්. මම මේක මෙන්න මේ පැත්තට තමයි තියන්නේ. තියලා මෙන්න මෙතනින් ඕකේ කියන එක දෙනවා. මට අවශ්‍ය ප්‍රමාණයට blur එක අරගෙන මට වෙන්න මේ ගානට blur එක තිබ්බනම් ඇති. ඔන්න ඔය විදිහට මම ඕකේ එකක් දෙනවා. දීලා ඊට පස්සේ මේ යට layer එක මම select කරගන්නවා. select කරලා මම මේකටත් blur කියන එකට ගිහලා Gaussian blur කියන එක දෙනවා. ඒක දීලා මම ඒකේ blur එක චුට්ටක් අඩු කරගන්නවා. හරිද මේ විදිහට blur එකක් මැද්ද image එකක් තිබ්බහම ඒ image එකට ලොකු ප්‍රමුඛතාවයක් ලැබෙන නිසා තමයි මම මේ විදිහට හැදුවේ. YouTube thumbnail එකක් හදද්දී අනිවාර්යයෙන්ම click through rate එක ගැන විදිහට තමයි මේක edit කරන්න ඕනේ. එහෙම නැත්නම් impression විතරක් ආවට මදි. impression එක click කරලා බලන්න. ඒ කියන්නේ වීඩියෝ එක දැක්ක තැනින් click කරලා බලන්න හිතෙන විදිහට මේ YouTube thumbnail එක තියෙන්න ඕනේ. ඊට පස්සේ වා මේ image එක තමයි මම එකට දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාන්නේ image එක එතෙන්ට selection එකක් දාලා අරගන්න ඕනේ. selection එක දාන්නත් එච්චර මහ ලොකු දෙයක් නැහැ. මේ මෙතනින් quick selection tool කියන magic wand tool එහෙම තියෙන tool palette එකට ගිහිල්ලා එතනින් object selection කියලා එකක් තියෙනවා. ඒක මේ විදිහට ඇදලා ඔන්නෝම අතහැරියානම් ඔයාගේ object එක select වෙනවා. object එක select වුණාට පස්සේ ඔයා මෙතෙන්ට පොඩි feather එකක් දෙන්න ඕන. feather එක මම මෙතන 1.8 වගේ දෙනවා. දීලා control J ගහලා මේ photo එක background එක වෙන් කරගන්න. දැන් අපිට මේ image එක ඕන තැනකට ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ මේ image එක මම අරගෙන ගිහිල්ලා මෙන්න මේ photo එකට දානවා. දාලා මම මේ layer එක උඩටම දා ගන්නවා. නැත්නම් අර layer එක යටින් තමයි වැටෙන්නේ. ඊට පස්සේ මම මේක මට අවශ්‍ය විදිහට resize කරගන්නවා. මම මෙන්න මේ ගන්නට වගේ තියා ගන්නවා දැනට. කියලා ඔන්න ඔය විදිහට හදා ගන්නවා. ඊට පස්සේ මම තවත් චුට්ටක් මේක image එක චූටි කරගන්නවා. චූටි කරලා මට අවශ්‍ය ප්‍රමාණයට මම මේක හදා ගන්නවා. මෙන්න මෙයාව මම මෙන්න මේ ගානින් වගේ තියනවා.
ඔයාට පුළුවන් නම් ඔයාගේ YouTube thumbnail එකට ඔයාගේම ෆොටෝ එකක් දාන්න. ඒක ඇත්තටම click through rate එකට ගොඩක් බලපානවා. මොකද නැත්තම් දැන් මෙයාගේ එක දවසට එක ෆොටෝ දාන්න ගත්තොත් එහෙම ඒ කෙනා හිතන්නේ එයා කෙනාට ඔයාව මතක නැති වෙනවා. ඔයාගේ මූණම හැමදාම එහෙම නැත්නම් එක මූණක් හරි දැම්මොත් එක ඉම්ප්‍රෙෂන් එක ඔයාව මතක හිටිනවා. මෙයාට උදාහරණයක් විදිහට බලන්න Mr Beats ගේ YouTube channel එකේ තියෙන YouTube thumbnail හරිම සරලයි. ඒ වගේම හරිම පැහැදිලි. ලොකු කතන්දර නෑ වගේ. හරිද? ඊට පස්සේ මං කරන්නේ මෙන්න මේ ඉමේජ් එකේ සයිස් එක හදාගත්තා. මම දැන් තව චූට්ටක් මෙන්න මේ විදිහට ඒක ඇඩ්ජස්ට් කරගන්නවා. ඇඩ්ජස්ට් කරලා ඊට පස්සේ මට ඕනේ මෙතෙන්ට ෆොන්ට් ටිකක් දාන්න, අකුරු ටිකක්. මම මෙතට no කියන එක දෙනවා. ටෙක්ස්ට් එකක් අරගෙන no කියන එක දෙනවා. ඔය විදිහට දීලා මම මේක සයිස් එක ලොකු කරගන්නවා. ලොකු කරලා මම මෙතන තවත් ටෙක්ස්ට් එකක් ගන්නවා. no worries කියලා. ඊට පස්සේ මෙතනින් එකක් තව චුට්ටක් ලොකු කරලා මම මෙහෙම තියාගන්නවා. තියාගෙන අට අවශ්‍ය කලර් එකක් මේකට දෙන්න පුළුවන්. මම මේකට දෙනවා රතු පාට කලර් එක. මේකට දෙනවා සුදු පාට කලර් එක. ඔයාට කැමති පාටක් මේකෙන් දෙන්න. හැබැයි ගොනයි මීමයි වගේ කලර්ස් දෙන්න යන්න එපා. අවශ්‍ය විදිහට දෙන්න. හරිද? ඊට පස්සේ මේ Warriors කියන ලේයර් එක මම දැන් සිලෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනින් දෙනවා stroke කියන එක. stroke කියන එක දීලා මම මෙතනින් දෙනවා මේ stroke කියන එක දුන්නාම ඔයාලට පේන නැති අකුරු වටේට පොඩි ඉරක් වගේ යනවා. මම එතනින් රතු පාට දෙනවා. මොකද මේකට සාපේක්ෂව රතු පාට තමයි මට එතෙන්ට සෙට් වෙන්නේ කියලා මට හිතුණ නිසා. ඊට පස්සේ මම මේකේ size එක පොඩ්ඩක් අඩු කරගන්නවා. ඔන්න ඔය විදිහට. ඔයාලට ඕන නම් මේකේ font එක මාරු කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් font එක මාරු කරගෙන ඔයාලට අවශ්‍ය font එකක් දාගන්න. හරි. ඊට පස්සේ මම මේ no කියන එකට මෙතනටත් මම කළු පාට වගේ ස්ට්‍රෝක් එකක් දෙනවා. මේ ටිකක් පැහැදිලිව පේන්න තමයි මම ඒක ඒ විදිහට දුන්නේ. හරි. ඔන්න ඔය විදිහට දීලා ඊට පස්සේ මම මෙතනින් මේ ලේයර් එකට යටින් හරිද මේ මනුස්සයාට යටින් මම තව නිව් ලේයර් එකක් ගන්නවා. අරගෙන මම මෙතනින් පොඩි සිලෙක්ෂන් එකක් දාගන්නවා. මේ වගේ දාලා මම මෙතන ඒ සිලෙක්ෂන් එකට කළු පාට දෙනවා. ඊට පස්සේ තවත් නිව් ලේයර් එකක් ගන්නවා. ඊට පස්සේ අරගෙන මම මෙතනින් මනුස්සයාට යටින් ඒ ලේයර් එකක් තියෙන්නේ. ඒකට මම සුදු පාට දෙනවා. මේවා කරනදී මම කලින් කියලා දීලා තියෙනවා. ඒක තමයි ලොකුවට මේ ගැන කතා කරන්න යන්නේ. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට මේකේ opacity එහෙම හදාගන්න පුළුවන්. opacity වැඩි නම් චුට්ටක් අඩු වැඩි කරලා ඔයාලට අවශ්‍ය ගන්නට මේක හදාගන්න පුළුවන්. මේකේ අකුරුත් මම තව චුට්ටිය වෙනස් කරගන්නවා. මේකේ අකුරු වල තව චුට්ටි වෙනස්කම් කරන්න තියෙනවා. මම ඒවා ටික පස්සේ කරන්න. හරි. ඊට පස්සේ මම කරන්නේ දැන් අර බයිසිකල් එකේ ෆොටෝ එකක් තිබ්බ මම මේ බයිසිකල් එකේ ෆොටෝ එකත් මේ විදිහට ඇදලා අරන් මෙන්න මෙතෙන්ට දාගන්නවා. දාගෙන ඒකම මට අවශ්‍ය ප්‍රමාණයට මම සයිස් කරගන්නවා. සයිස් කළා මම බයිසිකලේ තව චුට්ටක් මෙහාට දාලා මම මෙතනින් තව චුට්ටක් මේක බයිසිකලේ මෙහෙම සයිස් එක පොඩ්ඩක් වැඩි කරනවා. වැඩි කළා මෙතන ලේයර් මාස්ක් එකක් දාලා බ්‍රෂ් ටූල් එක අරගෙන බ්ලැක් කලර් මෙතන තියාගෙන මෙතනින් මේක මකලා දානවා. මේ ඉරි තියෙන තැන් ටික ඔන්න ඔය වගේ මගේ මේක ෂේප් වෙන්න. ඊට පස්සේ මම මේකේ opacity එක තව චුට්ටක් අඩු කරනවා. ඔන්න ඔය වගේ තමයි දැන් මගේ YouTube thumbnail එක ඩිසයින් වෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි මම මගේ YouTube thumbnail එක ඩිසයින් කරේ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ කැමති විදිහට ඔයාලට සෙට් වෙන විදිහට මං කියලා දීපු ස්ටෙප් ටික පාවිච්චි කරලා ඔයාගේම YouTube thumbnail එක ඩිසයින් කරන්න. එතකොට මේ වගේ මං කලර්ස් චුට්ටක් වැඩි කරගත්තා. කලර්ස් වැඩි කරන විදිහ මං කලින් වීඩියෝ වලින් කියලා දීලා තියෙන නිසා මම මේවා ගැන කතා කරන්නේ. මේ කලර්ස් වැඩි ගන්න කලර්ස් වැඩි වෙන තරමට ඔයාට මේ YouTube එකේ click through rate එක හම්බ වෙයි. හරිද? එහෙනම් ඔන්න ඔච්චරයි කතන්දරේ තියෙන්නේ. අයිත YouTube thumbnail එකක් හදද්දී ඔයා දැනගන්න ඕනේ ප්‍රධාන කාරණාව තමයි ලොකු විස්තර දාන්න යන්න එපා. මේ YouTube thumbnail එකේ ඔයාගේ title එකේ ඔයාට අවශ්‍ය දේවල් ටික දාන්න. YouTube thumbnail එකේ පොඩි කුතුහලයක් විතරක් දෙන්න ලෑස්ති කරගන්න. මොකද එහෙම නැත්තම් මේකේ ලොකුඩ විස්තර තිබ්බොත් ඔයා කියවන්නේ නැහැ මිනිස්සු. ඔයා උනත් කියවන්නේ දැන් මේ වගේ සරල YouTube thumbnail එකක් තිබ්බොත් ඔයාට උනම් මේක ක්ලික් කරලා බලන්න ඕන. දැන් ඔයාට මෙතන පේනවා no worries. ඒ කියන්නේ ඔයාට නිකන් ක්ලික් කරලා බලන්න මොනවටද worry වෙන්න ඕනේ නැත්තේ කියලා නිකන් ඔයාට ක්ලික් කරලා බලන්න හිතනවා. මම මේක නිකන් මම මේ හැදුවේ නිකන් ලොකු අයිඩියා එකක් නැතුව මම හැදුවේ මේ thumbnail එක YouTube channel එකටවත් හදපු එකක් නෙමෙයි. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට YouTube thumbnail එක ඩිසයින් කරගන්න කිසිම ගැටලුවක් නැතුව. හරි. එහෙනම් ඔන්න ඔච්චරයි වීඩියෝ එක කියන්න තියෙන්නේ. අපි අනිත් වීඩියෝ එකෙන් එනම් හම්බෙනකම් අද වීඩියෝ මම සමු ගන්නවා. ඒත් එක්කම කියන්න ඕනේ channel එක subscribe කරලා bell icon එක click කරලා යන්නත් අමතක කරන්න එපා. මොකද මම වටින වීඩියෝස් ගොඩක් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. graphic designer කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න මම ඔයාලත් එක්ක ලොකු ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඔයාලා photographer කෙනෙක් නම් graphic designer කෙනෙක් නම් ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් comment section එකේ දාන්න. ඔයාලට අදාළ වීඩියෝස් මම අරන් එන්නම්. මම වෘත්තියෙන් photographer කෙනෙක් නිසා අනිවාර්යයෙන්ම ඔයාලට මගේ දැනුම අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. මම දන්න දේවල් ටික ඔයාලට අනිවාර්යයෙන්ම අකුරන්නේ නැහැ කියලා දෙනවා. ඒක නිසා
channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියන ගමන් මම අද වීඩියෝ එකක් කරනවා වීඩියෝ වල එහෙනම් thank you සුබ දවසක් What?